ඉතින් මුලින්ම ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සාමය සතුට සෞභාග්‍ය සපිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවුරුදු දවසේ මුලින්ම අපේ ගෙදර කට්ටිය ලෑස්ති වුණේ කිරි උතුරවන්න. ඉතින් පවුලේ කට්ටියත් එක්කම එකතු වෙලා මුළු ලංකාවක්ම එකම වෙලාවට ලිපගෙන දල්වන්නේ මේ අවුරුදු දවසේනේ. ඉතින් මුළු පවුලේ හැමෝම එකතු වෙලා මෙහෙම වෙලාවක් කියන්නේ හරිම සතුටු වෙලාවක්. එහෙනම් කිරියක ඉතිරෙනකන් කියන්නකෝ ඔයාලගේ අවුරුදු කොහොමද? ඔයගොල්ලෝ අවුරුද්දට ලෑස්ති වුණේ කොහොමද? එතකොට ඔයාලාගේ පැත්තේ විශේෂ මොනවද අවුරුදු වලට තියෙන්නේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ අපිටත් දැනගන්න. ඔන්න ඉතින් හැමෝටම සුබම වෙන අවුරුද්දක් වෙන්න ඕනේ මේ අවුරුද්ද. ඊට පස්සේ ඉතින් තියෙන්නේ අපි හැමෝම ගොඩාක් කැමති නැකතක්නේ. ගොඩාක් අය බලන් ඉන්න නැකතක්. ඉතින් මේ නැකතට මේස ලෑස්ති කරන ගමන් තමයි මම මේ ඉන්නේ. එන්නකෝ ඔයාලට රහසක් කියන්න. මේ කොණ්ඩ කැවුම් මං හැදුවේ. ඉතින් පළවෙනි පාරට තමයි හැදුවේ. මට සතුටුයි. වැඩිය ලස්සන නැති වුණත් කොණ්ඩේ ආවනේ. ඒක හින්දා මට සතුටුයි. ඔන්න අපේ අම්මා කිරිබත් හදන වෙලාවේ අලුවත් හදලා තිබුණා කෑම මේසට. ඉතින් මේ අලුව ටිකත් අරගෙන මෙන්න මේ විදියට තමයි මං කෑම මේස ලෑස්ති කරේ. ඉතින් ඔන්න ආහාර අනුභව නැකතත් ආවා. නැකතට ඉතින් කෑම මේස තියෙන පහනත් පත්තු කරලා අපි කට්ටිය චාරිත්‍ර කරන ගමන් තමයි මේ ඉන්නේ. ආහාර අනුභව නැකතේ මුලින්ම තියෙන්නේ වැඩ අල්ලා ගනුදෙනු කර ආහාර අනුභවයනේ. මතකද චූටි කාලේ කෑම කන්න තියෙන හදිස්සියට ටක් ගාලා දුවලා ගිහින් මොකක් හරි පොතක් කියවලා මොනා හරි ටිකක් ලියලා දුවගෙන එනවා. ඉතින් තාමත් මට නම් ටිකක් විතරේ පුරුද්ද තියෙනවා. ඉතින් ඊට පස්සේ තියෙන්නේ රසම රස කිරිබත් කන්න. ඉතින් ගෙනාපු තැගි භෝගෙමත් උමාරු කරගෙන දැන් තියෙන්නේ ඉතින් කෑම කන්න තමයි. අපේ ගෙදර ඉන්න චූටි දුවටත් අවුරුදු තෑග්ගක් දෙන්න එපැයි. ඉතින් මේ යාගේ අවුරුදු තෑග්ග එයා නම් හරිම කැමතියි මම මේ වොයිස් ඕවර් එක දාන වෙලාවෙත්
එයා මෙතනින් ඔය ටිලින් බිලින් සද්ද දාගෙන යනවා. අලුත් අවුරුද්දක් වේවා. නම් කන්න. ඊට පස්සේ අපේ අක්කලාවා අවුරුද්දට අපේ ගෙදර. ඉතින් යාළුවා නිකන් නෙමේ ගොල්ලන්ගේ ගෙදර ඉන්න ශීබවත් එක්ක තමයි ඇවිල්ලා තිබ්බේ නෑගා. ඉතින් මෙයාලගේ කෝලං තමයි අපි ඉතින් බලන් හිටියේ. මිහිලි බබා අපිට තෑගි කියලා කොහෙන්දෝ මන් දන්නේ බඩු ගොඩාක් දාගෙන ඇවිල්ලා තිබුණා. ශීබත් අපේ ගෙදර ආපු පළවෙනි පාර. එයත් ඉතින් හැම තැනම ඇවිද බලනවා. මේ බලන්නකෝ මේ දෙන්නට අවුරුද්දට හම්බෙලා තියෙන තෑගි දෙක. ඉතින් එතනත් පොඩි ප්‍රශ්නයක් ඉතින්. මගේ කින්න. ඒක නෑ ගොඩෙන් හරි. නෑ මට පුළුවන් හයි ගන්න. කොහොම හරි ඒ ප්‍රශ්නෙත් විසඳගෙන ඊට පස්සේ ඉතින් මෙයාලගේ එක අවුරුද්දට ගත්ත සෙල්ලම් බඩු තමයි අපි බල හිටියේ. ඉතින් ඊට පස්සේ මං මගේ අවුරුදු ෆොටෝ ටික ගන්න තමයි ලෑස්ති වුණේ. ඉතින් අපේ අම්මා අවුරුදු දවසේ හරිම ඉක්මනට මහලා දීපු ඇඳුමත් ඇඳගෙන ඉක්මනට මං මගේ ෆොටෝස් ටික ගත්තා. ඉතින් කොහොම හරි මට ඕන විදිහට ෆොටෝස් ටිකක් ගත්තා මේ ඉන්න මගේ සපෝට. ඉතින් එයා තමයි මං ෆොටෝ ගන්නකම් එහෙට මෙහෙට මල් ටිකක් අල්ලගෙන හිටියේ. ඊට පස්සේ මෙන්න මෙයා උදේ ඉඳන් කෑ ගහනවා අපිට ඇහුණා. මං හිතන්නේ එයාත් රතිඤ්ඤ සද්දවලට බයයි. ඊට පස්සේ අපි ගියා එයාට කන්න ටිකක් දෙන්න. ටිකක් බයින් ගියේ මොකද ඉතින් එයා ටිකක් ලොකුයිනේ. කොහොම හරි ඔන්න එයාටත් රස කෑමක් දුන්න අපි. ඉතින් ඊට පස්සේ ඔන්න මෙයාලටත් ආහාර අනුභවයට දෙන්න එපයි. එයාලටත් මාළු කෑම දුන්නා. ඊට පස්සේ අපි රෑට අක්කලාගේ ගෙදර ගියා. ඒගොල්ලෝ එන්න කිව්වා අපිට රෑට හේ. ඉතින් එහෙනම් ලොකුවට වීඩියෝ ක්ලිප්ස් නැහැ. මොකද අපි හැමෝම හරිම මහන්සියෙන් හිටියේ. ඉතින් එහෙ තරගෙට අහස් කූරේ යනවා. ඒකත් අපි ටිකක් වෙලා බලන් හිටියා. නිකන් යුද්ධයක් වගේ. ඉතින් මෙහෙට අහස් කූරේ වෙනවා, මෙහෙට අහස් කූරේ යවනවා. ඔන්න බලන්නකෝ මෙයා නම් හරිම පව්. මෙයා විතරක් නෙමෙයි හැමෝම හරිම පව් සත්තු. මොකද මේ රතිඤ්ඤ හස්කූරු සද්ද නිසා යාලා හැමෝම බය වෙලා ඉන්නේ. ඉතින් ගෙදර කට්ටියම එකතු වෙලා රෑ කෑම හදන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් පවුලේ හැමෝම එකට එකතු වෙලා නිදහසේ මෙහෙම ඉඳී හරිම සතුටුයි. මොකද අවුරුද්ද කියන්නේම හැමෝම එකතු වෙන දෙයක්නේ. ඉතින් ඊට පස්සේ අපි කට්ටිය අවුරුදු කුමරා කුමරිය ප්‍රෝග්‍රෑම් එකක් බලන්න ගත්තා. කොහොම හරි ගොඩාක් රෑ වෙනකන් ඇහැරලා ඉඳලා කට්ටියම නිදාගත්තා. ඊට පස්සේ පහුවදා උදෙන්ම හැරුණා. මොකද අද තමයි හිස තෙල් ගන්න තියෙන්නේ. ඉතින් අක්කලා ගෙදර ඉඳන්ම ලෑස්ති වෙලා අපි කට්ටියම ගියා හිස තෙල් ගන්න. ඉතින් ළඟම පන්සලට තමයි ගියේ. ඉතින් චූටි දෙන්නයි අම්මයි තාත්තයි මායි තමයි ගියේ. කට්ටියටම මහන්සියට නින්ද ගිහින් තිබිච්ච නිසා අපි තුන්දෙනා විතරක් එන්න හැදුවේ. චූටි දෙන්නත් කොහොම හරි ඇහැරුණා. මෙන්න මෙයා නම් තාම නිදිමතේ ඉන්නේ. ඊට පස්සේ පන්සලෙන් අපිට සංග්‍රහයකුත් හම්බුණා. ඒකත් අරගෙන අපි ගෙදර ආවා. ඉතින් මේ ඉන්නේ අපේ අවුරුදු කුමාරයාගේ අවුරුදු ගිෆ්ට් එකක් දාගෙන
හරිම ආඩම්බරෙන් තමයි ඉන්නේ. හැබැයි අවුරුදු කුමාරට ටිකක් තරහ යනවා. මේ අවුරුදු කුමාරි නෙමෙයි මෙයා නපුරු කුමාරි. ඒ වුණත් ඉතින් මගේ වැඩවලට එයත් සපෝට් කරනවා. ඊට පස්සේ ඉතින් රෑ අපි බඹර චක්කරයි නිලා කෝරුයි පත්තු කරා. ඔයාලා දන්නවනේ මං වැඩි ඔය සද්දේ තියෙන ගිනි කෙලිවලට කැමති නැහැ. මං කැමති මෙහෙම සද්ද නැති ලස්සන ඒවට. ඇත්තටම මේ දවස්වල ගොඩාක් පව් සත්තුෝ මොකද එයාලා මාරම බයයි මේ සද්දවලට. ඉතින් ඒක හින්දා මටත් හිතෙන්නේ ඒ වගේ සද්ද තියෙන ඒවා පත්තු කරන්න. මොකද වෙන කෙනෙක්ට දුක හිතන දෙයකින් අපි සතුටු වෙලා හරියන්නේ නැහැනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අවුරුදු දවස ගෙවුනේ. ඉතින් එහෙනම් ආයෙත් ඉක්මනටම හම්බෙමු. ඒ වගේම ආයෙමත් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම මේ අලුත් අවුරුද්ද සුබම වෙන්න කියලා. එහෙනම් ඉක්මනටම හම්බෙමු. බයි.